කියලා තියෙන එක අපිට ඇත්තටම එෆර්ට් එකක් දාලා අර හැමෝටම කතා කරනවා වගේ මහත්මයා කියලා කතා කරන්න අවස්ථාවක් සැලසීම තමයි මේකේ මේකේ ප්‍රධාන අංගයක් විදිහට අපි දකින්නේ මෙහෙම මේ ආයතනයක් පිටවලා මෙහෙම වැඩසටහන නිර්මාණය කරලා. ඉතින් මාවතේ අභිමන් මේ වැඩසටහන මේ ආකාරයට සාර්ථකව ඕගනයිස් කරගෙන මේ මාසේ අන්තිමට මේ කරන්න ඉන්න වැඩසටහනේ මේක තනියෙන් කරන්න පුළුවන් වැඩසටහනක් නෙවෙයි. මොකද මේකට අපි ආයතනයක් විදිහට යනුතින් පටන් ගන්නවා. මේකට විශාල ශක්තියක් අවශ්‍යයි සාර්ථකව ගමනක් යන්න. ඉතින් මේක මගේ අවස්ථාව මේ වැඩසටහන සාර්ථකව මේ මෙතුවක්කල් සංවිධානය කිරීමට සහ ඉදිරියට තියෙන අපේ උත්සව සාර්ථකව නිම කර ගැනීමට මේ වෙනකොට අපි සමග අත්දැකීම් ගන්නවා. බස් රථයක් පාරට එනකොට ඒක බස් රථය අලුත් වූ පමණින් එය නඩත්තු කර පමණින් ඒ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ බස් රථය ධාවනය කරන්න බෑ. ඇත්තටම ඒක ධාවනය කරන්න ඒ මගීන්ගේ ආරක්ෂාවට හොඳ විනීත රියදුරු මහත්තුරු කොන්දොස්තර මහත්තුරු සිටිය යුතුයි. ඉතින් අපි මේකට අනුග්‍රහය දක්වනකොට අපි බැලුවා මේක ඇත්තටම මේක ගොඩක් හයිලයිට් වෙන්නේ නැති දෙයක්. මොකද ඒගොල්ලන්ගේ රියදුරු මහත්තුරුන්ගේ කැපවීම ඒ කොන්දොස්තර මහත්තුරුන්ගේ කැපවීම කිසිම තැනක අගය කිරීමට ලක් වෙනවා මදි. ඇත්තටම ඊළඟ කිව්වා වගේ ඇත්තටම අගය කිරීමක් නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක මේ වගේ මාවතේ අභිමන් වගේ මේ වැඩසටහනක් තුලින් මේ වගේ ජාතික මට්ටමේ වැඩසටහනක් තුලින් ඒ කොන්දොස්තර මහතුන්ගේ රියදුරු මහතුන් එකම වේදිකාවට ගෙනල්ලා ඔවුන්ගේ ඒ කැපවීමට ඔවුන්ගේ ඒ කැපවීම මහන්සිය ඒ සියලු දෙයට වේදිකාවකට ගෙනල්ලා ඔවුන් අගය කිරීම ලක් කිරීම ඇත්තටම හොඳ දෙයක්. ඉතින් අපි ඒක දැක්කා මේ අවස්ථාවේදී මේ සංවිධානය කරන මේ වැඩසටහන තුළ අපි ඒක දැක්කා. ඉතින් අපි කිසිම දෙගිඩියාකින් තොරව අපි ඒකට සහයෝගය දක්වන්න තීරණය කරා. NCGO කමෝඩි සොලියුෂන් සහ NCG ස්පෙෂල්. ඒතකොට මේකෙදි මම මෙතෙන් එහා තව දෙයක් දකිනවා. මේ වගේ වැඩසටහන් තුළින් ඉස්සරහට මේ වැඩසටහන් තුළින් ඉදිරි පරම්පරාව සහ අපේ සභාපතිතුමා කිව්වා වගේ ඉදිරි පරම්පරාවට වුන් අද කැප කරන ඒ මහන්සියට ඉදිරි අනාගතයේදී ඒගොල්ලන්ට ඒ කැප කිරීමට අගය කිරීමක් ලැබෙනවා. එතකොට ඒ තුලින් මේ ප්‍රවාහන ශේෂ්ත්‍රය මේ බස් රථ මේ කර්මාන්තයේ යම් Abhiman 2026 and a board which will be honoring තියෙනවා හැමතැනම මත්ද්‍රව්‍ය පොදුරට ලක් වෙලා තියෙනවා කියලා රියදුරා. බොහෝ පරීක්ෂාවල් සිදු කරනවා ඒ වගේ පොසිටිව් වෙලා තියෙනවා බොහෝ තැන්වල. ඒකට මේ දුරගමන් සේවා රියදුරාන් මත්ද්‍රව්‍ය භාවිතය වැඩි කියලා දැනගන්න ලැබිලා තියෙනවා මේ වෙනකොට. ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා දැනුවත් ඒ සම්බන්ධයෙන් මොනවද මේ සුපෝභෝගී බස් රථ සංගමයෙන් කරන්න බලාපොරොත්තු මත්ද්‍රව්‍ය භාවිතයේ බස් රථයේ රියදුරාන් පමණක් නෙවෙයි. සමස්ත සමාජයේ මේ බෙහෙත්කාරී මත්ද්‍රව්‍ය වලට යොමු වෙච්ච තරුණ ප්‍රජාවකගේ යම් අකඩමිකව ප්‍රයාවලියන් ඊළඟට අපි දැක්කා. නමුත් අපි බස් රථ ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම අපේ බස් රථ හිමියන් තමන්ගේ බස් රථයේ උදාහරණයක් උදේට තමන්ගේ බස් රථයේ සමස්තයක් හිමියන් තියෙන ප්‍රශ්නයක් තමයි ස්ථිර රියදුරේ ස්ථිර කොන්දොස්තර මහත්මිය තමන්ගේ සේවය නැහැ කියන්නේ. ඒ කියන්නේ ඒකට ක්‍රියාවලියක් නියාමන පද්ධතියක් ඇදලා නැති නිසා ඒ නිසා සමහර බස් රථීන් දැන් අපි නිකතුමාගේ NCG එක වෙන්න පුළුවන් ශ්‍රී ලංකා මහත්යාගේ ශ්‍රී ලංකා බස් රථ ව්‍යාපාරය වෙන්න පුළුවන් මේ වගේ ජනත බස් රථ ව්‍යාපාර කරන බස් රථීන්ට සංචිතයක් තියෙනවා. නමුත් තනි පුද්ගලයෙක් හැටියට බස් රථයක්